හරි එහෙනම් අපි මේ වෙනකන් කතා කරා ගිණුම් කරන්නේ කියන්නේ මොකක්ද කියලා. ගිණුම් කරන්නේ කියන්නේ මොකක්ද කියලා කතා කරලා අපි ගිණුම් කරන්නට දුන්නා නිර්වචනයක්. මොකක්ද මේ නිර්වචනය කිව්වේ? ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මක් හෙවත් උනන්දුවක් දක්වන පාර්ශවයන්ට ආර්ථික තීරණ ගැනීමට හා නිගමන වලට එළඹීමට හැකිවන පරිදි ව්‍යාපාරයක තියෙන මූල්‍ය තොරතුරු රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම හා විශ්ලේෂණය කිරීම කියන ක්‍රියාවලිය. ඊට පස්සේ අපි කිව්වා නිර්වචනයට අනුව ගිණුම්කරණයේ ප්‍රධාන කාර්යයන් පහක් තියෙනවා කියලා. මොනවද ඒවා? මූල්‍ය තොරතුරු රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, විශ්ලේෂණය කිරීම. මේ කාර්යයන් පහ තමයි අපි කිව්වේ මොනවද? ගිණුම්කරණයේ ප්‍රධාන කාර්යයන් කියලා. අපි දැන් මේ එකින් එක මොනවද කියලා අපි කතා කරමු. මුලින්ම අපි කතා කරමු තොරතුරු රැස් කිරීම කියන්නේ මොනවද කියලා. අපි බලමු තොරතුරු රැස් කිරීම කියන්නේ මොකක්ද කියලා. තොරතුරු රැස් කිරීම කියලා අපි කියන්නේ දැන් ව්‍යාපාරයක තියෙනවානේ මං කියවනේ තොරතුරු ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. මොනවද? ප්‍රමාණාත්මක තොරතුරු, ප්‍රමාණාත්මක නොවන තොරතුරු කියලා. ඊට පස්සේ ආපහු ප්‍රමාණාත්මක තොරතුරු ආපහු කොටස් දෙකකට බෙදෙනවා. මූල්‍ය තොරතුරු සහ මූල්‍ය නොවන තොරතුරු කියලා. මේ සමස්ත තොරතුරු අතරින් ව්‍යාපාරයක තියෙන මූල්‍ය තොරතුරු මොනවද කියලා හඳුනගන්න එක තමයි අපි කියන්නේ තොරතුරු රැස් කිරීම කියලා. මූල්‍ය තොරතුරු මොනවද කියලා හඳුනගන්න එකට තමයි අපි කියන්නේ තොරතුරු රැස් කිරීම කියලා. දැන් හරියද? ඊළඟට කිව්වේ වාර්තා කිරීම. ඒකෙදි අපි කරන්නේ වාර්තා කිරීම කියන්නේ දැන් අපි රැස් මූල්‍ය තොරතුරු තමයි ව්‍යාපාරයක හදන්න අපි ගන්නෙ. දැන් වාර්තා කිරීම කියන්නේ දැන් අපි යම්කිසි ගණදිනුවක් සිද්ධ වෙන අවස්ථාවේ ඒ පිළිබඳව සාරාංශ සටහනක් අපි තියනවා පොත්වල. ඒ කියන්නේ දැන් හිතන්නකෝ අපි කඩේකට ගිහිල්ලා මොනවා හරි බඩුවක් මිලදී ගන්නවා. එතකොට අපිට හම්බ වෙනවනේ බිල් එකක්. ඒ බිල් එකේ සටහන් කරන එකට තමයි කියන්නේ අපි වාර්තා කිරීම කියලා. ඒ කියන්නේ අපි දැන් ගණදිනුවක් සිද්ධ වෙන අවස්ථාවේ ඒ පිළිබඳ සාරාංශගත සටහනක් අපි සටහන් කරනවා ලේඛනයක. ඒකට ඒ ලේඛනයට අපි මොකක්ද කියන්නේ? ඒකට අපි කියන්නේ මූලාශ්‍ර ලේඛනය කියලා. මූලාශ්‍ර ලේඛනය තමයි කියලා කියන්නේ. ඒ කියන්නේ වාර්තා කිරීම කියන්නේ ගණදිනුවක් සිද්ධ වෙන අවස්ථාවේ ඒ පිළිබඳ සාරාංශගත සටහන යම්කිසි ලේඛනයක සටහන් කරනවා. ඒ ලේඛනයට අපි කියන්නේ මූලාශ්‍ර ලේඛනය කියලා. ගිණුම්කරණයේදී අපි මූලාශ්‍ර ලේඛන කිහිපයක් තියෙනවා. එකක් තමයි ලදුපත. මොකද්ද? ලදුපත. ඊළඟට ගෙවීම් වවුචරය. ඊළඟට ගැනුම් ඉන්වොයිසිය. ඊළඟට හරපත. ඊළඟට විකුණුම් ඉන්වොයිසිය. ඊළඟට බැරපත. ඊළඟට අවසාන එක ජර්නල් වවුචර් එක.
මේවා තමයි අපි පාවිච්චි කරන මූලාශ්‍ර ලේඛන. මූලාශ්‍ර ලේඛන කියද 7යි. අපි දැන් බලමු මේ එකින් එක මේ මූලාශ්‍ර ලේඛන වල අපි සටහන් කරන ගනුදෙනු මොනවද කියලා. ලදුපතේ අපි සටහන් කරන්න මොනවද? සියලුම ආකාරයේ මුදල් ලැබීම. මොනවද? මුදල් ලැබීම. ගෙවීම වවුචරේ වාර්තා කරන්නේ සියලුම ආකාරයේ මුදල් ගෙවීම. හරිනේ? ඊළඟට ගැනුම් ඉන්වොයිස් අපි වාර්තා කරන්න මොනවද? සියලුම ආකාරයේ ණයට ගැනුම්. අපි යම් කෙනෙක්ගේ සැපයුම් කරුවෙකින් අපි මොන හරි ණයට ගන්නවා නම් අපි ඒක සටහන් කරන්නේ ගැනුම් ඉන්වොයිස්. ණයට ගැනුම්. ඊළඟට ඒ ණයට ගත්ත ඒවා ආපහු එයාට රිටර්න් කරනවා නම් ආපහු යවනවා නම් අපි ඒක වාර්තා කරන්නේ මොකේද? හරපතේ. ඒ කියන්නේ ආපසු යවුව. ඊළඟට විකුණුම් ඉන්වොයිස් අපි වාර්තා කරන්න මොනවද? අපි ණයට විකුණු. ඒ කියන්නේ සල්ලි වලට නෙමෙයි අපි ණයට කාට හරි මේ බඩු විකුණනවා නම් ඒක අපි සටහන් කරන්නේ විකුණුම් ඉන්වොයිස්. ණයට විකුණු. ඊළඟට බැරපත කියන්නේ ඒ ණයට අපි කාට හරි කස්ටමර් කෙනෙක්ට විකුණද්දී ඒවා ආපහු අපිට එවනවා නම් ඒවා අපි සටහන් කරන්නේ බැරපතේ. කියන්නේ ආපසු එවුම්. ඊළඟට මේතන තියෙන එක ගනුදෙනුවක්වත් නැතුව මෙතනින් බාහිර ගනුදෙනු අනිත් සියල්ලක්ම සටහන් කරන්නේ මේකේ. ජර්නල් වවුචරේ. අනිකුත් ගනුදෙනු. අනිකුත් සියලුම ගනුදෙනු වාර්තා කරන්න මොකේද? ජර්නල් වවුචරේ. එතකොට මූලාශ්‍ර ලේඛන තිබ්බා කිව්වා 7ක්. ඒ 7 වාර්තා කරන්නේ මෙන්න මේ තොරතුරු ටික. හරිනේ? ඒක පැහැදිලිනේ? ඊළඟට අපි බලමු මොකද්ද? දැන් අපි කාර්යයන් දෙකක් කතා කරා. තොරතුරු රැස් කිරීම, වාර්තා කිරීම. ඊළඟට තියෙන්නේ වර්ග කිරීම. අපි බලමු මොකද වර්ග කිරීම කියන්නේ කියලා. ඊළඟට මොනවද තියෙන්නේ? වර්ග කිරීම. වර්ග කිරීම කියන්නේ දැන් අපි ඉස්සෙල්ලා මූල්‍ය තොරතුරු මොනවද කියලා හඳුනාගත්ත ව්‍යාපාරයේදී. ඊළඟට ඒ ගණදෙනුව සිද්ධ වෙන වෙලාවේ අපි පොඩියට සාරාංශගත සටහනක් ලියාගත්ත මූලාශ්‍ර ලේඛනයක. එකිනෙක මූලාශ්‍ර ලේඛන 7ක් තිබ්බා. ඒ වගේ සටහන් කරන ගණදෙනු ටිකත් මම දුන්නා. ඊළඟට තියෙන්නේ වර්ග කිරීම. ඒ කියන්නේ අපි දැන් අර මූලාශ්‍ර ලේඛන වල අර තියෙන පොඩි සටහනක් නේ මෙයා මේක ගත්තා. ඒ වගේ ඒ කියන්නේ කීයක හරි භාණ්ඩයක් මිලදී ගත්තා. ඒ වගේ අර පොඩි සටහනක් විතරයි තියන්නේ. ඒකේ තියෙන තොරතුරු සංක්ෂිප්ත කරලා ඒ කියන්නේ වඩාත් විස්තරාත්මකව අපි සටහන් කරනවා. තවත් මොකක් හරි ඒ කියන්නේ ලේඛනයක සටහන් කරනවා. ඒ ලේඛනයට අපි කියනවා මූලික පොත කියලා. මොකද්ද? මූලික පොත. මේ මූලික පොතේ තමයි අර අපි මූලාශ්‍ර ලේඛනයේ සටහන් කරපු ගනුදෙනු තව ටිකක් විස්තර කරලා විස්තරාත්මකව සටහන් කරනවා මෙන්න මේ මූලික පොතේ. ඒකට තමයි අපි කියන්නේ වර්ග කරනවා කියලා. තේරුණාද? මූලාශ්‍ර ලේඛනයේ අපි සටහන් කරපු අර මේ පොඩියට අර සටහන් කරගත්ත ගනුදෙනු ටික ඒ ටික විස්තරාත්මකව සටහන් කරනවා මූලික පොත්වල. ඒකට තමයි අපි කියන්නේ වර්ග කරනවා කියලා. අපි ගිණුම් කරන්නේදී මූලික පොත් අපි තියෙනවා කිහිපයක්ම. අපි බලමු ඒ එකින් එක මොනවද කියලා අපි බලමු. අපි බලමු මේ මොනවද කියලා. එක තමයි එක මොකද්ද? මුදල් ලැබීම් ජර්නලය. ඊළඟට 2 මුදල් ගෙවීම් ජර්නලය. ඊළඟට තියෙනවා ගැනුම් ජර්නලය. ඊළඟට ආපසු
යව් ජර්නල් එක. ඊළඟට විකුණුම් ජර්නල් එක. ඊළඟට ආපසු එවුම් ජර්නල් එක. ඊළඟට තියෙන පොදු ජර්නල් එක. 3යි 4යි 5යි 6යි 7යි. එතකොට මූලාශ්‍ර ලේඛනත් 7යි. ඒ මූලාශ්‍ර ලේඛන උපයෝගී කරලා හදාගන්න මූලික පොත් කීයද? මූලික පොතුත් 7යි. හරිනේ. අපි මේ එකින් එක ගැන මුදල් ලැබීම් ජර්නල් එක කොහොමද සටහන් කරන්නේ? ගෙවීම් ජර්නල් එක කොහොමද? ගණන් ජර්නල් එක කොහොමද? අපසු යවුම් ජර්නල් එක කොහොමද? විකුණුම් ජර්නල් එක කොහොමද? මේ ආදීන් එකින් එක අපි ඉස්සරහදී කතා කරමු. දැනට මේ ක්‍රියාවලිය විස්තර කරන්න නිසා මම මේ ටික දෙන්නම්. ඊළඟට අපි කරන්නේ දැන් මේ මූලික පොත්වල අපි තොරතුරු සටහන් කරගන්නවානේ. මේ වගේ තියෙන අවසාන ශේෂයන් ටික අපි ද්විත්ව සටහන් මූල ධර්මයට අනුව සටහන් කරනවා තවත් එක්තරා ලේඛනයක. හරිද? ඒ ලේඛනයට අපි මොකක්ද කියන්නේ? ඒ ලේඛනයට කියන්නේ ලෙජර් ගිණුමක්. ලෙජර් ගිණුමක් කියන්නේ දැන් අපි මේ මෙතන තියෙන මේ මූලික පොත් ටිකේ තියෙන මූලික පොත් ටික අපි ගනුදෙනු වාර්තා කරලා ඒ වගේ තියෙන අවසාන ශේෂයන් ටික අරගෙන ඒ ශේෂයන් ද්විත්ව සටහන් මූල ධර්මයට අනුව මොකට අනුවද? ද්විත්ව සටහන් මූල ධර්මයට අනුව ද්විත්ව සටහන් මූල ධර්මයට අනුව වාර්තා කරන එක්තරා ලේඛනයක. ඒ ලේඛනයේ කියන්නේ මොකද්ද? ලෙජර් ගිණුමක් කියලා තමයි කියන්නේ. සාම්ප්‍රදායිකව අපි කියනවා ටී ගිණුමක් කියලා කියන්නේ ඔකට තමයි. හරිනේ? ඊළඟට අපි බලමු දැන් අපි කතා කරා තොරතුරු රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම, ඊළඟට තියෙන සාරාංශ කිරීම. හරිනේ? අපි බලමු සාරාංශ කිරීම කියන්නේ මොකක්ද කියලා. සාරාංශ කිරීම. මේකෙදි අපි මොකක්ද කරන්නේ? මේකෙදි කරන්නේ මම දැන් කලින් කිව්වා මොනවාද? ඉස්සලාම අපි මූල්‍ය තොරතුරු හඳුනා ගන්නවා. ඊළඟට ඒවා මූලාශ්‍ර ලේඛනවලට ඒවා දා ගන්නවා. ඒ කියන්නේ ඒ ගණදිනුව සිද්ධ වෙච්ච වෙලාවේ ඒ ගණදිනුව පිළිබඳ සංක්ෂිප්ත සටහනක් අපි මූලාශ්‍ර ලේඛනවල තබනවා. ඊළඟට ඒ සටහන් ටික උපයෝගී කරගෙන අපි මොනවද හදන්නේ? මූලික පොත්. ඒ මූලික පොත් හදන එකට තමයි අපි කියන්නේ වර්ග කරනවා කියලා. හරිනේ? ඊළඟට ඒ මූලික පොත් 7ක් තිබ්බා. මේ මූලික පොත් 7 තියෙන තොරතුරු ද්විත්ව සටහන් මූල ධර්මයට අනුව අපි වාර්තා කරනවා කිව්වා මේ වගේ ටී ගිණුමක. හරිනේ? ඔය වගේ ටී ගිණුමක ලෙජර් ගිණුමක වාර්තා කරනවා කිව්වා. ඊළඟට දැන් මෙතනදී අපි කරන්නේ මොකද්ද? මේ ලෙජර් ගිණුම් වල අවසාන ශේෂයන් ගන්නවා. මේ විදිහට තුලණය කරලා අවසාන ශේෂයන් ටික ගන්නවා. හරිනේ? අවසාන ශේෂයන් ටික ගන්නවා. මේවා පිළිබඳව අපි වැඩිදුර ඉස්සරහදී අපි කතා කරනවා. මේ වගේ මේ අවසාන ශේෂයන් ටික අරගෙන අපි හදනවා මොකද්ද? ශේෂ පිරික්සුමක්. මෙතනදී කියන්න ඕනේ දැන් අපිට ලෙජර් ගිණුම් වලට දානවා කියවනේ. මේ ලෙජර් ගිණුම් අපිට හම්බ වෙනවා ලෙජර් ගිණුම් වර්ග හම්බ වෙනවා 5ක්. ප්‍රධාන ලෙජර් ගිණුම් වර්ග හම්බ වෙන්නේ අපිට 5යි. ඒ මොනවාද? වත්කම් 1, වත්කම් 2, වගකීම් 3, වියදම් 4, ආදායම් 5, හිමිකම්. හරිනේ? ඔය තියෙන්නේ
අපිට හම්බ වෙන ප්‍රධාන ලෙජර් ගිණුම් පහ. මේ ලෙජර් ගිණුම් පහ මේ ලෙජර් ගිණුම් මේ වර්ග පහ යොදාගෙන තමයි අපි මේ ශේෂ පිරික්සුම කියන එක හදන්නේ. ඒ ශේෂ පිරික්සුම හදනකොට දැන් බලමු ශේෂ පිරික්සුම හදනකොට මෙහෙමයි. මෙතන මෙහෙම තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා හර, මෙතන බැර. එතකොට ශේෂ පිරික්සුම හදද්දී අපි මෙහෙම හදන්නේ. එතකොට දැන් මෙතන තියෙනවනේ මේ වත්කම් ගිණුම්. ඒ කියන්නේ මේ වගේ ටී ගිණුම් දැන් මේක හිතන්න මේක වත්කම් ගිණුමක් කියලා හිතන්නකෝ. වත්කම් ගිණුම්. ඊළඟ මේක වගකීම් ගිණුම්. ඒ වගේ කියලා හිතන්නකෝ. වගකීම් ගිණුම්. එතකොට ඒ වගේ තියෙනවා වත්කම් වගකීම් ගිණුම් තියෙනවා මේ ලෙජර් ගිණුම්. ඒ ගිණුම් අපි දාලා හදන්නේ මේ විදියට. දැන් අපිට වත්කම් ගිණුම් වල නම් වත්කම් ගිණුම් වල අවසාන ශේෂය අපි කොහොමද දාන්නේ? හර පැත්තට. මෙතෙන්ට තමයි දාන්නේ. ඊළඟට වගකීම් ගිණුම් වල කොහොමද? බැරට. ඊළඟට වියදම් නම් හරට. ඊළඟට ආදායම් නම් බැරට. ඊළඟට හිමිකම් නම් ඒත් බැරට. ඒ ගිණුම් කාල පරිච්ඡේදයේ අවසානයේදී මේ දෙක තුලණය කරලා මේ දෙකේ එකතුවට මේ දෙකේ එකතුවයි මේ තුනේ එකතුවයි සමාන කරනවා. ඒක තමයි අපි කරන්නේ. මේවා ගැන අපි වැඩිදුර විස්තර අපි ඉස්සරහා පාඩම් වලදී අපි කතා කරමු. දැනට ශේෂ පිරික්සුමක් හදනවා කියලා මතක තියාගන්න. සාරාංශ කිරීම කියන්නේ අර ලෙජර් ගිණුම් වල තියෙන අවසාන සටහන් යොදාගෙන අපි ශේෂ පිරික්සුමක් හදන එකට. හරිනේ? ඊළඟට අපි බලමු අවසාන එක මොකද්ද? විශ්ලේෂණය කිරීම. අපි බලමු විශ්ලේෂණය කිරීම කියන්නේ මොකක්ද කියලා. මොකද්ද? විශ්ලේෂණය කිරීම අවසාන කාර්යය. හරිනේ? එතනදී අපි කරන්නේ මොනවද? මම කිව්වා දැන් අපි ලෙජර් ගිණුම් හදා ගන්නවා. ඒ ලෙජර් ගිණුම් වල තියෙන අවසාන ශේෂයන් ටික හොයාගෙන අපි පිළියෙල කරනවා ශේෂ පිරික්සුමක්. ඒ ශේෂ පිරික්සුමේ තියෙන තොරතුරු හොයාගෙන අපි අවසාන වශයෙන් හදනවා මූල්‍ය ප්‍රකාශන. ඒ කියන්නේ දැන් අපි දැන් ව්‍යාපාරයක් ගත්තොත් ඒකේ අවසානම අපිට දැන් යම් කිසි තොරතුරක් ගන්න පුළුවන්නේ ඒ මූල්‍ය ප්‍රකාශන හැදුවම තමයි. දැනට මම මේ විදිහට කියන අපි දැන් විශ්ලේෂණය කිරීම කියන්නේ ශේෂ පිරික්සුමේ තියෙන තොරතුරු උපයෝගී කරගෙන අපි මූල්‍ය ප්‍රකාශන හෙවත් අවසන් ගිණුම් හදන එකට තමයි කියන්නේ විශ්ලේෂණය කිරීම කියලා. එතනදී අපි හදන මූල්‍ය ප්‍රකාශන වර්ග කිහිපයක් තියෙනවා. මූල්‍ය ප්‍රකාශන වල සංරචක කිහිපයක් තියෙනවා. ඒ ටික අපි බලමු. මොනවාද? ලාභ වෙන විස්තීර්ණ ආදායම් ප්‍රකාශය දෙක මොකද්ද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුන මොකද්ද? තුන තමයි හිමිකම් වෙනස් වීමේ ලේඛනය. ඊළඟ එක මොකද්ද? මුදල් ප්‍රවාහ ප්‍රකාශය. මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ අවසාන එක විස්තරාත්මක සටහන්. මේවා එකින් එක අපි කතා කරමු කොහොමද හදන්නේ. දැන් ව්‍යාපාර වර්ග තියෙනවානේ. කේවල ස්වාමී ව්‍යාපාර, ඒ කියන්නේ තනි පුද්ගල ව්‍යාපාර තියෙනවා. හවුල් ව්‍යාපාර තියෙනවා, සමාගම් තියෙනවා. මේවා එකින් එක අරගෙන මේවා මූල්‍ය ප්‍රකාශන කොහොමද හදන්නේ කියලා අපි එකින් එක සාකච්ඡා කරමු. දැන් අපිට අවබෝධයක් තියෙනවා කොහොමද මොනවාද ගිණුම් කරන්නේ තියෙන කාර්යයන්, ඒ කාර්යයන් වලින් මොනවාද වෙන්නේ කියලා අපිට යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන්. මොනවාද තිබ්බේ කාර්යයන් පහ?
මූල්‍ය තොරතුරු රැස් කිරීම, ඊළඟට වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම හා විශ්ලේෂණය කිරීම. මේකින් එක සිදුවන කාර්යයන් අපි මුලින් කතා කරා. මේ කාර්යයන් වලින් මේකින් එක මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කරන ආකාරය අපි ඉස්සරහා පාඩම් වලදී විස්තරාත්මකව අපි කතා කරමු. අදට එනම් මේ ප්‍රමාණවත්